ලෝකෙ මේ වෙනකොට රිලිස්සලා තියෙන හීනිම් කර්ව් ඩිවයිස් එක තමයි Infinix Hot 50 Pro Plus කියන මෙන්න මේ ඩිවයිස් එක. ඔයා දන්නාද ඒක ලංකාවේ රිලීස් වුණ ප්‍රයිස් එක කීයද කියලා? ඔව් රුපියල් 69999ක්. ආසන්න වශයෙන් රුපියල් 70000. මේ රිලීස් වුණ ඔෆිෂියල් ඒ කියන්නේ TRCSL approval සහිත 1 year warranty එකක් එක්ක. ඔව් රුපියල් 69999යි. මොකද මේක මේ වෙද්දි ලෝකේ තියෙන හීනිම ඩිවයිස් එක විදියට තමයි හඳුන්වන්නේ. මන් නිකමට ඔයාලට මේකේ තියෙන ස්පෙක් එක නිකන් කියලා බලන්න. මොකද මේක රුපියල් 70000 ඩිවයිස් එකක්. ඉතින් මේ ප්‍රයිස් රේන්ජ් එකට මේ වගේ ස්පෙක් මේ ඩිවයිස් එකට කොහොම දුන්නද කියලා ඔයාලට හිතා ගන්න බැරි වෙයි. ඒ කියන්නේ මේක කර්ව් ඩිස්ප්ලේ එකක් එනවා. ඒත් එක්කම AMOLED පැනල් එකක් එනවා. 8GB RAM එකක් එනවා. 256GB internal storage එකක් එනවා. ඒත් එක්කම MediaTek Helio G100 කියන 6nm chipset එකක් මේකට include වෙලා තියෙනවා. bypass charging ඒත් එක්කම in-display fingerprint එකක් සහ විශේෂමදේ මේකට ඇවිල්ලා තියෙන බර. මොකද සාමාන්‍ය ඩිවයිස් එක තියෙනට වඩා සෑහෙන්න බර අඩු ඩිවයිස් එකක් විදියටත් මේක හඳුන්වන්න පුළුවන්. මොකද කියනනම් ආසන්න වශයෙන් RAM 162ක බරක් තමයි මේ ඩිවයිස් එකේදී බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි ඒවා in details ඉස්සරහට වීඩියෝ එකෙන් කතා කරමු. මේ ප්‍රයිස් රේන්ජ් එකට එහෙම නැත්නම් මේ ෆීචර්ස් ඔයාට වෙන බ්‍රෑන්ඩ් එකකින් ගන්න ගියෝතින් ඔයාට අඩුම 1,50,000ක වගේ මුදලක් වියදම් කරන්න වෙනවාම තමා. ඉතිං අපි ෆීචර්ස් ගැන එකින් එක කතා කරලා බලමු. අපිට මේ ප්‍රයිස් එකට ඒ කියන්නේ මේක ප්‍රයිස් ටු වෝට් ඩිවයිස් එකක් අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනෙමයි. හරි. දැන් අද කතා කරන්න යන්නේ මේ වෙද්දි ලංකාවේ ප්‍රයිස් ටු වෝට් ලංකාවේ අඩුම මිලට මිලදී ගන්න පුළුවන් හීනිම කර්ව් පැනල්ලයක් එක්කාපු ඩිවයිස් එකන මෙන්න මේ Infinix Hot 50 Pro Plus කියන මෙන්න මේ ඩිවයිස් එකක් ගැන. ස්පෙක් ගැන කතා කරන්න කලින් කියන්න ඕනි මේ වෙද්දි මිල අඩුම ප්‍රයිස් ටු වෝට් පෙට් ප්‍රමාණයක් ගොඩක් සමන්විත වෙන එකම ඩිවයිස් එක තමයි මෙන්න මේ Infinix Hot 50 Pro Plus කියන ඩිවයිස් එක. ඉතින් මේ වෙද්දි ලෝකේ තියෙන thickness එකකින්ම අඩුම ඒ කියන්නේ මිලිමීටර් ප්‍රමාණය අඩුම සහ කර්ව් පැනල් එකක් දීලත් මේගොල්ලු මේක මිලිමීට 6.8ක ප්‍රමාණයකට මේක thickness එක අඩු කරලා තියෙනවා. අපි පොඩ්ඩක් වෙන ෆෝන් එකක් එක්ක කම්පෙයාර් කරලා බලමුද. ඉතින් මේවට පේනවා ඇති වෙන ෆෝන් එක තියෙන thickness එකෙන් භාගයක්ම මේකේ ප්‍රමාණය අඩු කරලා තියෙනවා. විශේෂම කාරණාව මෙච්චර 6.8mm වලට මේක thickness එක අඩු කරලත් මේගොල්ලෝ මේකට මිලිඇම්පියර් hour 5000ක බැටරියක් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඒ කියන්නේ bypass charging එක්ක. ඔයා මේක ගන්න බලන් හිටියනම් මුලින්ම මේක ගිහලා එක්ස්පීරියන්ස් කරලා බලන්න. ඔයාට මාරම එක්ස්පීරියන්ස් එකක් මේක එක්ස්පීරියන්ස් කරගන්න පුළුවන්. මොකද මේකේ තියෙන thickness එක මේකේ තියෙන බර පට්ටම සැහැල්ලු. මේක අතට ගත්ත ගාම රතට අරගෙන අර අතේ පිහාටුවක් තියන් ඉන්නගේ ෆිලින් එකක් තමා මේක අතට ගත්තාම එක්ස්පීරියන්ස් වෙන්නේ. මං කල්ලු සඳහන් කරන්න මේක බර ග්‍රෑම් 162 කියලා. සාමාන්‍යයෙන් අපි බජට් ඩිවයිස් එකක් මිලදී ගන්න ගියත් අඩුම 170වත් 180ක් වගේ ග්‍රෑම් ප්‍රමාණයක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. බට් මේක අපිට ග්‍රෑම් 162ක බරක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලා නිකමට හිතන්න මේ වගේ Infinix වගේ බ්‍රෑන්ඩ් එකක් මේ වගේ දේවල් මේ ප්‍රයිස් එකට දුන්න කියන්නේ මේ වගේ ස්පෙක් මේ වගේ කර්ව් පැනල් එකක් AMOLED පැනල් එකක් මේ වගේ දුන්න කියන්නේ අනිත් බ්‍රෑන්ඩ් වලට හිතා ගන්න බැහැ. ඉතින් ඒගොල්ලෝ දැන්ටම කල්පනා ගන්න ඇති මොනවද ඊළඟට මේකට දාන ඔප්ෂන් මේ ඩිවයිස් එකට මොනවද එන ඔප්ෂන් මේ හැම දෙයක්ම කල්පනා කරන්න හිතලා බලන්න තමයි මේ Infinix Hot 50 Pro Plus කියන ඩිවයිස් එක එළියට දාන්න ඇත්තේ. ඉතින් ඔයා මේ වෙද්දී සෑහෙන අඩුවට ගොඩක් හොඳ ප්‍රොඩක්ටයක් හොයහොයාට යන මට හයිලි රෙකමන්ඩ් කරන්න පුළුවන් ඩිවයිස් එකක් තමයි මෙන්න මේ Infinix Hot 50 Pro Plus කියන ඩිවයිස් එක. ඉතින් ඉස්සරහට කතා කරගෙන යද්දී ස්පෙක්ට් ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙයි ඔයාට මේ ප්‍රයිස් එක ප්‍රයිස් ටු වෝට් ඩිවයිස් එකක්ද නැද්ද කියන කාරණාව සම්බන්ධව. ඒ වගේම තමයි මේ ඩිවයිස් එක මේ ප්‍රයිස් රේන්ජ් එකට මිලදී ගන්න යද්දී තවත් ප්‍රධානම පොයින්ට් එකක් තියෙනවා. මොකද කර්ව් පැනල් එකක් තියෙන්නේ මෙන්න මේ ඩිවයිස් එකේදී විතරයි. මොකද රුපියල් 70000ටත් වඩා අඩුයි මේ ඩිවයිස් එක. ඉතින් මේ ප්‍රයිස් එකට කර්ව් පැනල් එකක් ඔයාලට කිසිම බ්‍රෑන්ඩ් එකකින් මිලදී ගන්න හම්බ වෙන්නේ නැහැ. කර්ව් පැනල් එකක් thickness එකෙන් අඩු. ඉතින් ඒත් එක්කම ඔයාලට පේනවා ඇති මේක ස්ක්‍රීන් එක කොච්චර ලොකුද කියලා. විශේෂයෙන්ම ඔයාලට මේකදී බලා ගන්න පුළුවන් අඟල් 6.78ක 3D කර්ව් AMOLED පැනල් එකක් Full HD Plus යන ඒත් එක්කම තමයි 120 refresh rate එකක් එක්ක 1300ක nits අගයක්
1 බිලියන් කලර් ඩෙප්ත එකක් සහ මේක ප්‍රොටෙක්් කරන්න කෝරෙන් ගොල ගලාස් 5 කියන මැටීරියල් එකත් මේකට පාවිච්චි කරලා තියෙනවා ඒත් එකම තමයි ඕල්ලෙසොන් පාසුකම ඒත් එකම ඩිස්පලේ ෆිග පින්ට එක මේ හැම දෙයක්ම මේ ඩිස්පේකට ඉන්කලූඩ් වෙලා තියෙනවා දැන්වාට තේරෙනව ඇති අපි නිකමට අර තික්නස් කියන කෑල්ල පොට පැත්තකට දාමුකු මේක ඩිස්පේක තින රෙසුලේෂන්ස් ටික කතා කරද්දි ඕට තේරෙන ඇති සාමානය වෙන බ්‍රන්් එක ගියෝතින් සාමානෙන් 1,80,000 අතර සීමාවේ මිලදී ගන්න වෙන්නේ ඉතින් මේක ඒකටත් වඩා සම්පූර්ණම භාගටත් භාගේ මිල්ල අඩුවෙන් තම වාට රුපය 70,000 වගේ සීමාව තමාවට මේක මිලදී ගන්න පුළුවන් කොමනත්වට මේ පැනල්ල කර සෑනොද ගේමින් එක්ස්පිරන්ස එකක් එන්ටරේඩමන් එක්ස්පිරන්ස එක එම නැත්තන් සෝශල් මීඩිය යන්න ඩේලි ටස් කරගන්න ඕනම දෙයකට වාට මේකෙට් ඩිස්පේකෙන් ඕනම දෙයක් කරගන්න පුළුවන් සහ 1300 වගේ නිට්සාගේ තිනින්ද ට අවුඩ්ඩෝ යුස් කරදි කිසිම ප්‍රශ්නයක් නැහැ ඒත් එකම තමයි 120 ශ්‍රීපෙස්ට් ඇතිනින්ද සෑන ස්මූත් ස්ට්‍රෝලින් එක්ස්පිරන්සයක් වාට මේ කාර එක්ස්පිටස් කරගන්න පුළුවන් ඒත් එක තම මේ ඉන්ඩිස්පලේ ෆිග පින්ට එක එක සෑහෙන්න ෆාස්ටා ඇකරේට විදිට පොෆොමස් කරන එක්ස්පිරන්ස් කරගන්න පුළුවන්ගුණ මොකද එක පාර ඇගිල්ල තිබ විතරයි කෙලින් අන්ලොක්කෙන එකැන දෙපාරත්තුම් පරත්ති තිය ඉන්න ඕනින් නැහැ ඇගිල්ල පිහදාරන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ එක පරතික්ප ගම්ම ෂණිකව මේක අන්ලොක් එක්ස්පිරන්ස එකතවට එක්ස්පිරස් කරගන්න පුළුව ඒත් එක තමයි මෙච්චරෝද ඩිස්පේගත් දුන්නත් මේකල අමතක් කරල නෑ හොඳ ඩුවල් ස්පීක සවන්් එක්ස්පිරන්සකොත් මේකට ඉන්කලුඩ් කරලා තියෙනවා ඒකත් JBL ටියුනප් කරපු දැන්වාට මේවා ගැන එකින් එක මන් තේරුම් කරන්න අදවට තේරෙනව ඇති වාට කොච්චර වටින ඔප්ෂණ එකක්ද මෙන්න මේ ඉන්ෆිනික් සමාගම් විසින් මේ වෙද්දි දීලා තියෙන්නේ කියලා ඒවගේම තමයි මේක සම්පූර්ණයම බිල්ඩ එක පාස්ටික් වලින් ඇවිල්ලා තියෙන්නේ එත් එක්කම තමයි වාට ලංකාව ඇතුළේදී කලර්ස් කීපයකින් මිලදී ගන්න පුළුවන් වේ නමුත් දැන් අතේ තියෙන්නේ මෙන්න මේ සිල්වර් කලර් එක එක්කම මේක ලයිට් එකට ඉෆෙක්ට් වෙද්දී වාට මාරම ලක්ෂණ එක්ස්පීරියන්ස් එකක් වාට මේකේ බෑක් පැනල් එක අර එක්ස්පීරියන්ස් කරගන්න පුළුවන් ඔයා නිකමට මේක මිලදී අරගෙන වගේ යාළුවෙක්ට හරි කාට හරි නෑදෑ කෙනෙක්ට හරි දීලා බලන්න එයාගෙන් නිකන් අහලා බලන්න මේකේ ප්‍රයිස් එක කීයක් වෙන්න පුළුවන්ද කියලා අඩුම ඒගොල්ලෝ 1,50,000 කියනවා තම මොකද ඒ වගේ ප්‍රීමියම් එක්ස්පීරන්ස් එකක් ගන්න පුළුවන් ඩිවයිස් එකක් විදිහට තමා මේ ඩිවයිස් එක නිර්මාණය කරලා තියෙන්නේ ඒත් එක්කම තමයි IP54 කියන රේටින් එකත් මේකට දීලා තියෙන එකනවට වතුර දාන්න බෑර පොඩි පින්න එකට ඔරොත්තු දෙන්න තම ඒ රේටින් එක දීලා තියෙන්නේ ඉතින් කියන්න ඕනේ සුපුරුදු ඩිසයින් වලින් වෙනස් වෙලා අලුත්ම ඩිසයින් එකට කැමරා මොඩුල් එක වෙනම දීලා තියෙන කර්ව් පැනල් එකක් දීලා තියෙන තික්නස් එක මේ හැම දෙයක්ම වෙනස් විදිහකට දීලා හදපු බ්‍රෑන්ඩ් එක තමයි ඉන්ෆිනික්ස් කියන්නේ මොකද ඉන්ෆිනික්ස්ලා අලුතෙන් එක එක කාලෙට එක අලුත් පැටර්න් අලුත් ඩිසයින් රිලීස් කරනවා ඉතින් එයාලගේ අලුත්ම එකක් තමයි මේ ඉන්ෆිනික්ස් Hot 50 Pro Plus ඩිවයිස් එකත් ඉතින් සෑහෙන්න ප්‍රීමියම් එක්ස්පීරියන්සයක් වාට මේ ඩිවයිස් එක එක්ස්පීරියන්ස් කරගන්න පුළුවන් මේක තියෙන පොෆොමස් පැත්තට අවතින් විශේෂම මේක 8GB RAM එකක් තියෙන 256GB ඉන්ටර්නල් ස්ටෝරේජ් එකක් බලාගන්න පුළුවන් ඒත් එක්කම තමයි MediaTek Helio G100 කියන 6nm chipset එකත් මේකට ඉන්ක්ලූඩ් කරලා තියෙනවා ඉතින් ඒකින්ද මල්ටිටාස්කින් කරන්න වෙබ් බ්‍රවුසින් කරන්න ගේම්ස් ප්ලේ කරන්න කිසිම ප්‍රශ්න නැතුව කිසිම ලැග්ගයක් නැතුව වාට පාවිච්චි කරගන්න පුළුවන් කොනමුත් මේ තින් ස්පෙට්ටික වාට ඕනටත් වඩා වැඩි මොකද මේ රිලිස්සලා තියෙන ප්‍රයිස් පොයින්ට් ඇත් එක්ක සංසන්ධනය කරලා බලද්දි මොකදවා මිඩ්‍රයින් සෙක්මට එක පාවිච්ච නොවනම ඇපිකේෂන එක කෝනම ගේම් එකක් කිසිම ලැග්ගන්න තුවාට මේ ඩිවයිස්සේගේද මේ වෙදදි රන් කරගන්න පුළුව ඒ වගේම තවත් විශේෂ කාරණාවක් තියෙන මේක ගැන කතා කරන්න මොකද මේක මිලිමීටර් 6.8කට තික්නස් එක අඩු කරලත් මේගොල්ලෝ මේකට මිලියම් පැව 5000ක බැටරියක් තමයි ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ ඒක 33W ෆාස්ට් චාර්ජින් සපෝට් කරනවා ඒත් එක්කම බයිපාස් චාර්ජින් කියන ටෙක්නොලොජියත් මේකට ඉන්ක්ලූඩ් කරලා ගොඩා කට්ටිය කියයි මේ ප්‍රයිස් එකට මේ බැටරි කැපැසිටි එකක් තියෙනවා එහෙම නැත්නම් මේ වගේ ෆාස්ට් චාර්ජින් ටෙක්නොලොජි එකක් තියෙනවා. හැබැයි මේ බයිපාස් ටෙක්නොලොජි ගොඩක් ඩිවයිස් වල බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ෆ්ලැග්ෂිප් ඩිවයිස් වල විතරයි. මොකද අඩුම 1,50,000 ලක්ෂ 2.5 වගේ රේන්ජ් වල තමයි මෙන්න මේ බයිපාස් චාර්ජින් ටෙක්නොලොජිය බලා ගන්න පුළුවන් වෙන්නේ. බයිපාස් චාර්ජින් කියන්නේ ඇත්තටම මෙයාලා ප්‍රොමිස් වෙලා තියෙන අවුරුදු 4ක් යනකම් බැටරිය පාවිච්චි කරද්දී ඔයාට 120ක් වගේ ප්‍රමාණයක් තමයි මේකෙන් අඩු වෙන්නේ. ඒ කියන්නේ සර්කල් 1500 2000ක් වගේ යද්දි. ඉතින් මෙයාලා උත්සාහ කරලා තියෙනවා බැටරි එන්හාන්ස්මන්ට් පැත්තට සහ පර්ෆෝමන්ස් පැත්තේ මොකක් හරි තල්ලුවක් දෙන්න. බයිපාස් චාර්ජින් කියන්නේ සරලවම කිව්වොතින් දැන් ඔයා මේක චාර්ජ් එකට ගහනවානේ. එතකොට බැටරියනේ චාර්ජ් වෙන්නේ. ඉතින් ඔයාට මේක පුළුවන් බැටරිය චාර්ජ් වෙන්නේ නැතුව කෙලින්ම මදර් බෝඩ් එකට පවර් අප් එක සප්ලයි කරන්න.
ඒකැන්නේ ගොඩක් කලටවා හෙවි ගේම කෙනෙක්න නිතරම ෆෝර්න් එක චාර්ජකට ගහලා පාවිච්චි කරනන එහම නැත්තංවා කාරය ඩ්‍රයි කරදදීම් Google මැප් පාවිච්චි කරන චාර්ජකට ගහගෙන ඩිවයිස් එක එතුර ඇත්තරම බැට්‍රියට හොඳ නෑන මොකද බැට්‍රිය බයිනවා චාර්ජනව බයිනවා චාර්ජන වගේ සින්න ගන්න ඔතන වෙන්නේ ඉති මේක බයිපස් චාර්ජන ඔප්ෂන් එක ඔන් කරගත්තර පස්සවාට පුළුවන් බැට්‍රිය චාර්ජයන්නේ නැතුවාට ඩිවයිස එක තියෙන ඕනම වැඩක් කරගන්න ඒගැන බැට්‍රියට කිසිදු හානියක් වෙන්නේ නැහැ ඒගැන කිසිම ට්‍රෙස්ස එකක් නැතුව වාට ඩිවයිස එක උනත් පාවිච්චි කරගන්න පුළුවන් එතකොට වාට අවුරුදු 5-6ක් වගේ කාලයක් වුණත් එක දිගට බැටරි කිසිම ප්‍රශ්න නැතුව පාවිච්චි කරගන්න පුළුවන් ඒත් එක්කම සෙකන්ඩ් හෑන්ඩ් ඩිවයිස් එකක් ගන්න ගියත් අවුරුදු 5-6ක් පාවිච්චි කරලා තිබ්බත් ඔයාලට කිසිම ඕරේ එකක් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ මොකද බැටරියේ මේ වගේ පර්ෆෝමන්ස් එකක් තමයි දීලා තියෙන්නේ ඒ වගේම තමයි 10 watt reverse wires charging පහසුකමත් මේකට ඉන්ක්ලූඩ් කරලා තියෙනවා මේක කැමරා පැත්තට આવතින් ඇත්තරම මේක කැමරා ෆෝකස් කරලා නෙමේ මේ ඩිවයිස් එක රිලීස් කරලා තියෙන්නේ ගොඩක් අර තික්නස් එක අඩු සහ කර්ව් පැනල් එක කියන එක තමයි මෙන්ෂන් කරන්න මේගොල්ලෝ උත්සාහ කරලා තියෙන්නේ හැබැයි මේක තියෙන කැමරා පැත්ත කතා කළොතින් මේ ප්‍රයිස් රේන්ජ් එකට තියෙන අනිත් ඩිවයිස් එක එහෙම නැත්නම් ලක්ෂ සීමාව වගේ තියෙන ඩිවයිස් එක සංසන්දනය කරලා බලද්දි ඇත්තටම ඔයාලට ලොකු වැඩක් ගන්න පුළුවන් මේක තියෙන කැමරා සෙටප් එක හරහා ප්‍රධාන වශයෙන්ම මෙගාපික්සල් 50ක මේන් සෙන්සර් එකක් තියෙනවා ඒත් එකම තවත් AI සෙන්සර් එකක් බලා ගන්න පුළුවන් ඒත් එකම තමයි 30 මෙගාපික්සල් සෙල්ෆි කැමරාව මේකදී බලා ගන්න පුළුවන් ඉතින් කැමරාව ගැන අයිඩියක් ගත්තොත් ඉතින් ඔයාලට මම පොඩි එක්සැම්පල් ටිකක් දාන්නම් ඔයාලකින් පොඩි අයිඩියක් ගන්න කැමරා ක්වොලිටිය මොන වගේද කියලා ඉතින් හොඳට ලයිට් තියෙනවා නම් හොඳ ෆොටෝ එකක් ඔයාලට කැප්චර් කරගන්න පුළුවන් ඒත් එක්කම වීඩියෝ උනත් ඔයාලට 2K resolution එකෙන් 30px වගේ ෆ්‍රේම් රේට් එකකින් ඔයාලට ෂූට් කරගන්න පුළුවන් අවසාන වශයෙන් මගේ අදහස ගත්තොත් මෙන්න මේ Infinix Hot 50 Pro Plus කියන ඩිවයිස් එක ගැන මේ ඩිවයිස් එක ඇත්තටම මිලදී ගන්න මොකද ඔයාට මේ ප්‍රයිස් එකට මේ වගේ පර්ෆෝමන්ස් එකක් කිසිම ඩිවයිස් එකෙන් බලාපොරොත්තු වෙන්න බෑ කර්ව් පැනල් එකක් AMOLED ඩිස්ප්ලේ එකක් 33V ෆාස්ටින් චාර්ජින් ටෙක්නොලොජියක් ඒත් එකම මේකේ තියෙන SoC එක මේ හැම දෙයක්ම ඔයාට මේ වගේ ප්‍රයිස් එකකට මිලදී ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඔයාට මේ දේවල් ප්‍රමාණවත් ඔයාට මේක ලක්ෂ සීමාවගේ රේන්ජ් එකට යන්නවට වඩා රුපියල් 70000 සීමාවෙන් මිලදී ගන්න එක පිළිබඳ කිසිම වෙලාවක ඔයා වරි වෙන්න එපා මොකද මේක රුපියල් 70000ට ඔයාට මාරම ප්‍රයිස් ටු වර්ඩ් ඩිවයිස් එකක් ඉතින් ඕක තමයි ඉතින් කියන්න තියෙන්නේ අනිවාර්යෙන් ඔයා මේක කොහෙන් හරි හොයාගෙන මිලදී ගන්න ඉතින් හොයාගන්න බැරි නම් මට මැසේජ් කරන්න යන්න එපා අයියේ මේක හොයාගන්න නැහැ කියලා ඉතින් කොහෙන් හරි අද හෙටම ගිහිල්ලා මිලදී ගන්න එහෙනම් මෙයාගේ බ්‍රෑන්ඩ් නිව් එපිසෝඩ් එකකින් ඉක්මනින්ම හම්බ වෙමු